මොකද්ද මේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් කියන්නේ? අපි ඉංග්‍රීසියෙන් කියනවා LMS. එහෙම නැත්නම් Learning Management System එකක් කියලා කියනවා. මේක මොකද්ද? මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ? ඔව් හිතන්නකෝ. මේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් කියන්නේ ගොඩක් වෙලාවට මේ වගේ වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙනවා පාර්ශව කිහිපයක්. එක්කෙනෙක් තමයි මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙන ගුරුවරු සම්බන්ධ වෙනවා. ටීචර්ස්ලා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ වෙබ් අඩවියට ඒ වගේම සම්බන්ධ වෙන ඊළඟ පාර්ශවය තමයි ශිෂ්‍යයෝ. ස්ටුඩන්ට්ස්ලා සම්බන්ධ වෙනවා. හරි? මේකෙදි ටීචර්ස්ලා මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙලා මේ වෙබ් අඩවියට ඇතුළත් කරනවා පාඩම් සටහන් lessons ඇතුළත් කරනවා. හරි? ශිෂ්‍යයොත් මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙලා ඒගොල්ලොනුත් lessons ඇතුළත් කරනවද? නෑ, එහෙම කරන්නේ නැහැ. ශිෂ්‍යයෝ ඇතුළත් කළොත් මොන වගේ දේවල් ඇතුළත් කරයිද කියන්න බෑ. ඒගොල්ලන් මේ තියෙන lessons ටික ගන්නවා. හරි? lesson notes කියලා හිතන්නකෝ. හරිද? lessons ටික ගන්නවා. හරි? ඒ වගේම ගුරුවරු මේ වගේ LMS පද්ධතියකට ඇතුළත් කරනවා questions. හරි? questions ඇතුළත් කරනවා. ඊට පස්සේ මේ ශිෂ්‍යයෝ මේ questions ගන්නවා. questions ගන්නවා. questions අරගෙන ඉවරලා ප්‍රශ්න අරගෙන අභ්‍යාස අරගෙන මේගොල්ලන් මේකට ඇතුළත් කරනවා උත්තර answers ඇතුළත් කරනවා. answers ඇතුළත් කරනවා. ඊට පස්සේ teachersලා මේ answers ගන්නවා. teachersලා මේ answers ගන්නවා. answers අරගෙන ළමයි මේ පද්ධතියට teachersලා ඇතුළත් කරනවා result එක. හරි? මේ ශිෂ්‍යයෝ දීලා තියෙන උත්තරවල result එක ඇතුළත් කරනවා. හරි? එතකොට මේකෙදි වෙන්නේ ඇත්තටම මේ පද්ධතිය විසින් LMS පද්ධතියක් විසින් ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පොඩි පාලමක් තනනවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මේ දෙන්නගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වගෙන යන්න පොඩි මෙවලමක් තමයි මේ. හරි? එතකොට මේ වගේ පද්ධතියක් ගැන අහන්නේ. දැන් මේක මේ ශිෂ්‍යයන්ට මේ lesson notes වලට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනෑම තැනක ඉඳලා මේ වෙබ් අඩවිය පාවිච්චියට අරගෙන. ඒකේ වෙලාව පිළිබඳ ගැටලුවකුත් නැහැ. හරි? රෑ 1ට 2ට වුණත් ශිෂ්‍යයාට පුළුවන් මේ lesson notes එක සම්බන්ධ වෙන්න. හරි? ගුරුවරුන්ටත් ඒ පහසුකම් තියෙනවා. හොඳයි. මෙන්න මේක තමයි කෙටියෙන්ම කිව්වොත් එහෙම LMS පද්ධතියක මූලික ක්‍රියාකාරීත්වය.